හෙලෝ ගයිස් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලා ළඟ දැනට තියෙන XM account එකේ තියෙන ඩොලර්ස් කොහොමද ඔයාගේ තවත් XM account එකට transfer කරගන්න කියලා. ඉතින් මේකට අපි කියන්නේ internal transfer කරනවා කියලා. මේකෙදී අපිට කිසිම fee එකක් නැතුව අපේ account එකේ තියෙන ඩොලර් තවත් account එකකට transfer කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එක ගිහින් බලමු කොහොමද මේ විදිහට හරියටම internal transfer එකක් අපි කරගන්නේ කියලා. හරි මේක කරගන්න මුලින්ම ඔයාගේ XM account එකට log වෙන්න ඕනි web එකෙන්. ඉතින් app එකෙන් log වෙන්න යන්න එපා. ඔයා මේකට log වෙන්න ඕනි web එකෙන්. ඉතින් website එකට යන link එකත් මම පහළ description එකේ දාලා තියෙනවා. ඔයා web එකෙන් log වෙලා ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන wallet එක icon එකක් තියෙනවා. අන්නේ wallet එක icon එක උඩ touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ටිකක් එනවා. මෙතනින් ඔයා මුලින්ම බලන්න select වෙලා තියෙන කියලා ඔයාගේ දැනට ඩොලර් තියෙන account එක. ඒක සිලෙක්ට් වෙලා නම් තියෙන්නේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන internal transfer කියලා ටැබ් එකක් තියෙනවා අන්න ඒක උඩ ටච් කරන්න ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා මෙතනින් ඔයා මෙන්න මේ නිල් පාට ටැබ් එක උඩ ටච් කරන්න හරි ඊට පස්සේ ඔයාලට මුලින්ම පෙන්නනවා from account කියලා ඒ කියන්නේ ඔයාගේ දැනට ඩොලර් තියෙන account එක ඊළඟට ඔයාලට සිලෙක්ට් කරන්න තියෙනවා ඔයාලට සල්ලි යවන්න ඕනේ මොන account එකද කියලා ඉතින් මම දැනට මෙන්න මේ විදිහට මගේ තවත් වෙන XM account එකක් මේ විදිහට සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරලා මෙතන transfer amount එක. ඒ කියන්නේ ඔයා ඩොලර් කීයක් මේ account එකට යවනවද කියලා තමයි මෙතනින් type කරන්න ඕනේ. මම දැනට මෙතන ඩොලර් 20ක් කියලා type කරනවා. type කරලා මෙන්න මෙතන නිල් පාට transfer කියන දේ touch කරාට පස්සේ ඔයාට කිසිම fee එකක් නැතුව මේක transfer කරගන්න පුළුවන්. ඉතින් මේකේ අඩුම minimum transfer එක පුළුවන් ඩොලර් 5ක් විතරයි. ඉතින් එතනින් අඩුව ඔයාලට transfer කරගන්න බෑ. ඊට වැඩි වෙන්න ඕනේ. හරි ඔන්න ඔය විදිහට තමයි අපි හරියටම ඉන්ටර්නල් ට්‍රාන්ස්ෆර් එකක් කරගන්නේ. ඉතින් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මම Telegram හරි WhatsApp හරි contact කරගන්න. ඊට අදාළ links මම පහළ description එකේ සහ comment section එකේ දාලා තියෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.